ඒ මගේ කාලේ එහෙම දෙයක් කරා කියලා මතක නැහැ. බබා හුකුම් ඇඳෙන් එකයි. උඹට මතක නැහැ. අකෝ උඹට මතක නැති වුණාට අපි තාම මැරිලා ඉපදිලා නැහැ. ඔළුව වැදිලා අතීතයේ ඉතිහාසය අමතක වෙලා නැහැ. තාම ඩිමෙන්ෂියා නැහැ. SL Desha empowering citizens. අම්බුලුවාවේ කතාව අපි SL දේශේ නිමා කරලා නැහැ. නමුත් යට ගිය කතාවක් තිබෙනවා මතු කරලා ගන්න යම් කිසි ඉතා වැදගත් හේතු සාධක කරන කොටගෙන කුමක්ද ඒ කතාව ඔබට මතකද? මෙම සටහන්කරු මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවස්ථා දෙක තුනකදීම දිගින් දිගටම කතා කරා. නොකඩවා හා නොවලහා කතා කරා. ඒ මොකද්ද? 2024 අවුරුද්දේ ජනවාරි මාසයේ පළවෙනිදා මිනිස්සු කැවුම් කිරිබත් කමින් නව වසර සමරනකොට මොකද්ද කළේ? අන්න කුප්‍රකට ඒවක හිටපු වැඩ බලන පොලිස්පති ධූරය හොබවපු කාලේ දේශබන්දු තෙන්නකෝන් කරා කුප්ප වැඩක්. ඒ සෝල් බීච් හෝටලේ කඩලා බිමට සමතලා කරපු එක තමයි කරලා තමයි 2024 වර්ෂය ආරම්භ කළේ. යුක්තියේ මෙහෙයුම නමින් අයුක්තියේ කරපු දේවල් අයුක්ති සහගත ලෙස කරපු දේවල් අතර ඒක ඉතා ප්‍රධාන කටයුත්තක්. මතක් කරන්නට ඕනේ. හේතුව කියන්නම් ඇයි මතක් කළ යුතු වන්නේ කියලා. මේකට වර්තමාන එවක හිටපු වැඩ බලන පොලිස්පති කවුද? මේ කියන දේශබන්දු තෙන්නකෝන්. කවුද එතකොට කැබිනට් ඇමති පොලිසිය භාරව හිටියේ? ටිරාන් අලස්. ටිරාන්ට කියන්න පුළුවන් මේ මම දන්නේ නැහැ. මම දැනුවත්ව නෙමෙයි ඔය වැඩේ වෙලා තියෙන්නේ. ඔය ගමන සම්බන්ධයෙන් මට අවබෝධයක් නැහැ. යනාදී වශයෙන් කතා කියන්න පුළුවන්. ඒත් එක්කම කියන්න පුළුවන් දේශබන්දු තෙන්නකෝන් කියන කුප්‍රකට පොලිස් කාර්යයට මෙන්න මෙහෙමත්. අපි යන හැම ගමනක්ම අපි විශේෂ අමාත්‍යවරයාව දැනුවත් කරලා යන්නේ නැහැ. එහෙම දැනුවත් කළ යුතුයි කියලා එහෙම rules and regulations වල නැහැ. අපිට ලද තොරතුරු වලට අනුව අපි ගිහිල්ලා වැටලීම් කරනවා, අත්අඩංගුවට ගන්නවා, අධිකරණයට ඉදිරිපත් කරනවා, අපි අපේ රාජකාරිය කරනවා. ඒ යන හැම ගමනක්ම අපි ඇමතිට කියන්න ඕනේ නැහැ. ඇමති දැනගත යුතුත් නැහැ. යනාදී වශයෙන් කතා කියන්න පුළුවන්. කොහොම නමුත් අපි කිව්වා ඉතිහාසයේ පුරා අවස්ථා දෙක තුනකදීම කරපු මේ සාහසික අපරාධය පිළිබඳව පරිසර සංවිධාන වලින් අවසර අරගෙන තිබුණා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර අරගෙන තිබුණා. UD එකෙන් අවසර අරගෙන තිබුණා. සියලුම අවසර පත්‍ර සහිතව තමයි සෝල් බීච් හෝටලේ ඉදිකිරීම් කටයුතු සිදු කරන්න ආරම්භ කළේ සිදුකොට හමාර කළේ සියලුම නීති අනුකූල ලිපි ලේඛන වලට අදාළවමයි. හිතුමනාපෙට තැන් තැන් වල හිස් ඉඩම් දැක්කා කියලා සෝල් බීච් හෝටලේ ඒ වගේ ඉඩමක ගොඩනගන්නට කිසිම ආයෝජකයෙක් පෙළඹෙන්නේ නැහැ. ආයෝජකයෙක් එන්නේ ලාභ පරමාර්ථයෙන්, ලාභ බලාපොරොත්තුවෙන්. එතකොට ඔහු එහෙම ඇවිල්ලා තමන් ඉන්වෙස්ට් කරනකොට ඔහු ප්‍රාග්ධනය යොදනකොට ඒ ප්‍රාග්ධනයට ඔහු බලාපොරොත්තු වෙනවා ලාභය. ලාභ ලබන්නට නම් මේ ප්‍රාග්ධනයට මේ ආයෝජනයට ඔහු නිසි අවසර ක්‍රමවේදයන් ක්‍රියාපටිපාටිය අනුගමනය කළ සිටිය යුතුමයි. කවුද දැන් මේවා කඩන්න මුල්ුණේ? ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේම නිලධාරීන් තමයි සම්බන්ධ වුණේ. ගම්වාසීන් ඇවිල්ලා මේක කඩන්න උපදෙස් දුන්නේ නැහැ.
ගම්වාසීන් ඇවිල්ලා ඒ පළාතේ පොලිස් ලොක්කන්ට කිව්වේ නෑ මේක මෙතනින් කඩලා බිඳලා ඉවත් කරපල්ලා කියලා එහෙම ඉල්ලීමක් කරේ නෑ. දැන් කැරලි මර්දන හමුදාවක් කැරලි මර්දන පොලිස් ඒකකයක් ගියාද නැද්ද? සෝල් බීච් හෝටලේ කඩන්න ගියා. පොලිස් බටයෝ කී දෙනෙක් ඒ ඔවුන්ගේ මේ මිනිස් පැය සේවා පැය ප්‍රමාණයන් වලින් ගණන් හැදුවොත් කොපමණ ප්‍රමාණයක් ඔවුන් මේ වෙනුවෙන් වැය කරාද? එකක්. එහෙම කඩලා අයුක්ති සහගත ලෙස සමතලා කරා. එපමණක් නෙමෙයි මෙතන තිබෙන කුප්‍රකටම කතාව. ඒ තමයි මතකයේ හැටියට ගල්කිස්සේ OIC බැකෝ යන්ත්‍රයක් දාලා තමයි තාප්ප කඩන්න පටන් ගත්තේ. යකෝ පොලිසියක OIC තමුන්ගේ සාක්කුවෙන් සල්ලි අරගෙන බැකෝ යන්ත්‍රවලට ගෙවලා මේ අනුන්ගේ හෝටලයක් කඩන්න තරම් ඌට එන හයිය මොකද්ද? කාගේද හයිය? අර පොලිසියේ OIC කෙනෙක් පුද්ගලිකව වියදම් කරනවද? මේක නීති විරෝධී නම් ඒක කඩලා එතනින් ඉවත් කරන්න. එහෙම කරලා තිබෙන ඉතිහාසයක් ගැන අපි අහලා තියෙනවද? අපි එහෙම ඉතිහාසයක් ගැන අහලා නැහැ. OIC කෙනෙක් තමුන්ගේ මේ පොකට් එකේ සල්ලි වියදම් කරලා මේ මහා ජනතාවට මේ හිතසුව පිණිස මේ හෝටලේ ඉවත් කළ යුතුය කියලා එහෙම බැකෝ දාලා කඩපු තැනක් මේ රටේ තව තිබේ නම් කරුණාකර කියන්න. අපි නොදන්න දේ දැනගන්න කැමති නිසා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මොකද කරේ? මේ සාපරාදී දේපොළ විනාශය යටගහන්න කාලේ වැලි තලාවෙන් වසා දමන්නට මොවුන් නොගත් උත්සාහයක් නැහැ. මොකද්ද මේ හේතුව? දේශබන්දු තෙන්නකෝන් මෙතරම් වෛරයක් බැඳගෙන මෙතරම් වෛරයක් හිතේ තියාගෙන මේ සෝල් බීච් හෝටලේට මෙච්චර කෙලෙව්වේ ඇයි? ආන්න කාදර් රිෆා මට දෙනවා ඉන්ටර්විව් එකක් සම්මුඛ සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන්. මොකද්ද ඉල්ලුවේ දේශබන්දු තෙන්නකෝන්? කප්පමක් ඉල්ලුවා ආයෝජකයාගෙන්. කීයද කප්ප මේ ගාන? 2.5 මිලියන්. ලක්ෂ වලින් ලක්ෂ 25ක් කප්පන් ඉල්ලුවා. හැබැයි කප්පම දෙන්න සෝල් බීච් ආයෝජකයා අකමැති වුණා. ඕකයි ඇත්ත සංගවන්න තනන තතනන නිකම්ම තනවන්න නෙමේ තටම හංගන්න හදන්නේ මේ ලක්ෂ 25 කප්පම නොදුන්නු එකයි. ඒ නිසා තමයි තමුන්ගේ බලය අයථා ලෙස අයුතු ලෙස අනීතික ලෙස භාවිතා කරලා නොදුන්නු කප්පමට පලිගන්න තමයි මේ සෝල් බීච් හෝටලේ කැඩුවේ. මානව හිමිකම් කොමිෂන් සභාවට ගියාන්න කමිෂන් රිපෝට් එක එළියට ආවා. අයුක්ති සහගතයි, අසාධාරණයි, නීති විරෝධී කියලා. එතනින් නොනවතුණු මේ කතාව අද කෙසේ නමුත් අපි ගෞරවපූර්වකව ප්‍රණාමය හා ප්‍රශංසාව පුද කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඇයි කිසි කෙනෙක් විශ්වාස කරේ නැහැ මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ දක්වා මේ ප්‍රශ්නේ එයි කියලා. හැබැයි ගරු අධිකරණය තීන්දුවක් ගත්තා පහුගිය දවසක මේ නඩුව කතා කළ යුතු නඩුවක් කියලා. ඒක මේ රටේ යුක්තිය පසිඳලන විදිය පිළිබඳව ජනතාවට යම්කිසි සාධාරණ වගේම සාධනීයව නීතිය දෙස බලන්නට අවශ්‍ය කරන ඒ අවකාශය ඒ පරිසරය ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඇති කළා. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු මේ රටේ සියලුම ආයතන වලට වංගු ගගා තමයි මේ කප්පම වෙනුවෙන් මේ අපරාධ කළේ. තවත් දෙයක් කළා එකත් මතක් කරන්නට ඕනේ. ඒ තමයි මේ රිෆා කාදර්ගේ ඔළුවට පිස්තෝලකින් වෙඩි තිබ්බා. පාතාලෙද්ද? නෑ. එහෙනම්
තොරතුරු ආරංචි මාර්ග ප්‍රකාශයට පත්කොට හමාරයි දේශබන්දු තෙන්නකෝන්ගේ අනහා නියෝග පරිදි මේ ඔළුවට වෙඩි තියලා තියෙන්නෙම පොලිස් බටෙක් විසින්මයි කියන එක. ඒව තොරතුරු තිබෙන අන්තර්ජාලයේ ඔබට සොයා ගන්නට පුළුවන්. අදටත් ඔහු මරණාසන්න තුවාල ලැබුවා. හිසට වෙඩි තැබීම යනු සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමයි ඔහුගේ බලාපොරොත්තුව. අතට කකුලට පයකට වෙඩි තියෙනවා වෙනුවට ඔළුවටම වෙඩි තිබ්බා. යකෝ ඔළුවටම වෙඩි තිබ්බා. කකුල් වලට අත්පා වලට වෙඩි තිබ්බේ නෑ. ඒ කියන්නේ මරන්නමයි වෙඩි තිබ්බේ. ලක්ෂ 25 කප්පම එළියට කියන බයට. ඒකත් මතක් කරන්න ඕන. දැන් ඉතින් ඔන්න බඩුපත්තු වෙලා තියෙන්නේ. බඩුපත්තු වෙලා. ඔබට මතකද මේවට ආශිර්වාදයේ දීපු ග්‍රහයෙක් පොරක් හිටියා ඒ පැත්තේ. අපි හැඳින්නුවේ කොහොමද යාව? ඇතැම් අය කියනවා ජම්බෝල දෙනිය කියනවා, මිදි දෙනිය කියනවා, දොඩම් දෙනිය කියනවා, දෙහි දෙනිය කියනවා, ඇඹුල් දෙනිය කියනවා. ඕම අපි වෙන වෙන නංගන් කිව්වා. කෙනාගේ නම හරියට දැනගෙන වැඩේ සාර්ථකව සෝල්බී චෝටලේ කඩපු නිසා කප්පමත් නොදුන්නු හින්දා ඔළුවටත් වෙඩි තිබ්බ නිසා අන්න ඒ අපි විවිධ නංගන් වලින් හඳුන්වපු දෙනිය කෙනෙක් තමයි එන්නේ කොළඹ අපරාධ කොට්ටාශේ බාර ඩිරෙක්ටර් CID වෙලා. අන්න සටහන්කරු ගෙන්නනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මම ඇඳ පැළඳගෙන ගියා උදෑසන 9:30ට. ඔෆිසර්ස්ලා 3 දෙනෙක් වාගෙන් ප්‍රශ්න අහනවා, පරිගණක දෙකක් ළඟ තියාගෙන ටයිප් කරනවා. මගෙන් අහනවා කවුද දෙහිදෙනිය? මං කිව්වා දෙහිදෙනිය කියන කෙනෙක් ගැන මම දන්නේ නෑ. ඔබ කියනවනේ මේ දෙහිදෙනිය. ඔව්. මම කියනවා ජම්බෝල දෙනිය කියලා කිව්වා, නාරන් දෙනිය කියලා කිව්වා, දොඩම් දෙනිය ගැන කියලා කිව්වා, දෙහිදෙනිය කියලා කිව්වා. ඒ ඇඹුල තියෙන ඕනම ගෙඩියක නමක් ඉස්සරහට දාලා මම දෙනිය කියන එක කිව්වා. ලැබුණු සන්තෝෂම තමයි ඩිරෙක්ටර් CID පට්ටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උට. ඒක කවුද දුන්නේ? ඒක දුන්නේ වැඩ බලන ඒවක පොලිස්පතිද? කුප්‍රකට දේශබන්දු තෙන්නකෝන්ද? නැත්තම් අදටත් ජවිපෙට විශේෂයෙන්ම මේ ඔය වසන්ත සමරසිංහලා වගේ අයට අර බබ්බක් ගාලා කියවෙන්නේ නම කියාගන්න බැරි ටිරාන් අලස්නද දුන්නේ ඒ වරප්‍රසාදයේ ඒ තනතුර අර කතන්දර ටික යටපත් කරන්න නේද ඩිරෙක්ටර් CID කරලා කොළඹට ගත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපිව කැඳෙව්වේ. තව අය කැඳෙව්වා මේ පිළිබඳව කතා කරපු, මේ පිළිබඳව හඬක් නගපු සිවිල් සංවිධාන ක්‍රියාකාරීකයෝ රැසක් හිටියා. මාවත් කැඳෙව්වා. මම හිතුවා යකෝ හරියමන් දෙයකටයි මේ කැඳවන්නේ ස්ටේට්මන්ට් එකක් ගන්න කියලා. ගියාට පස්සේ දන්නේ මේ සෝල් බීච් මරාලෙට මාව ගෙන්නලා තියෙන්නේ කියලා. උන්ට තක්කඩිකම් කරන්න, උන්ට කප්පම් ගන්න, මිනිස්සුන්ගේ ඔළුවට වෙඩි තියන්න, ඕවැසීලගේ පුද්ගලික පොකැට්ටුවෙන් සල්ලි වීදම් කරලා බැකෝ දාලා හෝටල් කඩන්න ඒව කරන්න පුළුවන්. හැබැයි ඒව අනාවරණය කරන එකව ගෙන්නලා අහනවා කාටද අර දෙනිය මේ දෙනිය දෙහි දෙනිය දොඩම් දෙනිය ජම්බෝල දෙනිය කිව්වේ කියලා. හරි, තව වැදගත් කෑල්ලක් තියෙනවා අනුර. මේක කියන්නේ ඔයාට අනුර. අපි මේ ජන දුකක් ඔයත් එක්ක බෙදා හදා ගන්න නෙමෙයි හදන්නේ. යුක්තියයි මේ අපි ඔබෙන් ඉල්ලන්නේ. වෙන කිසි දෙයක් අපි ඉල්ලන්නේ නැහැ ඔබෙන්. ඉල්ලලත් නැහැ එදා මෙදා තුර මේ මොහොත වනතුරු. කිව්වා නේද මේ කතාවේ යම් කිසි තැනක කාදර් රිෆාට වෙඩි තිබ්බා ඔළුවට කියලා. නැතහොත් රිෆා කාදර්ගේ ඔළුවට වෙඩි තිබ්බා කියලා කිව්වා නේද? කවදද වෙඩි තිබ්බේ? දිනෙයි වර්ෂයයි මාසෙයි වැදගත්. පසුගිය වසරේ 2024
සැප්තැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ දිනේදී සැප්තැම්බර් 21 උදේ තමයි කාදර් රිෆාගේ ඔළුවට වෙඩි තිබ්බේ අනුරේ වෙඩිල්ල තිබ්බේ ඔබටයි කියන එක ඔබට අපි සිහිපත් කරනවා. දැන් මින් එහාට මේ කතාව වහන්න දෙන්න බෑ. වහන්න දෙන්න හොඳ නැහැ. දැන් මොකද්ද දේශබන්දු කියන්නේ? අනේ දැන් මට මතක නැහැයිලු. යකෝ මුන් ඔක්කොටම කරන කියන කාලේ ඉතා හොඳින් මතක ශක්තියෙන් මුන් ශක්ති ජනක දෙය පානය කරලද මන්දා අමුතු හයියකින් ජවයකින් ගැම්මකින් මුන් හිතු විදිහට තීරණ අරගෙන මුන් විවිධ මෙහෙයුම් කරනවා. යුක්තියේ මෙහෙයුම වුණාට අපි නම් කිව්වා ඒක අයුක්තියේ මෙහෙයුම කියලා. දැන් වැඩේ කෙලුණාම කියනවා ඕනම එකෙක් පොදුවේ කියන කතාවක් මේක. මේ මට මතක නෑ නේම දෙයක් වුණා කියලා. ඒ මගේ කාලේ එහෙම දෙයක් කරා කියලා මතක නෑ. බබා හුකුම් ඇඳෙන් එකයි. උඹට මතක නෑ. අකෝ උඹට මතක නැති වුණාට අපි තාම මැරිලා ඉපදිලා නෑ. ගහක, දොලක, ගඟක, ඇලක, කණ්ඩියක, තාප්පෙක ඔළුව වැදිලා අතීතයේ ඉතිහාසය අමතක වෙලා නෑ. තාම ඩිමෙන්ෂියා නෑ. පොඩ්ඩක් තියෙනවා මේ අර පිටියුටි ග්‍රන්ථි වල ශ්‍රාවයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි වරින් වර කටහඬ අවුල් වෙන්නේ. ඒකත් මතක් කරගෙන යන්නම්. ඒවට වෛද්‍ය ප්‍රතිකාර පවා ගන්න එක පමා වෙලා මේ තියෙන්නේ වැඩි නිසා. දැන් මේ අමතක වෙච්ච කතා කරගෙන එන්න එපා. අමතක වෙලා දෙයක් ඕ පොලිස් බලයනියක් එහෙ යන්නේ සෝල් බීච් එකට. අමතක වෙලා ඒ කැඩුවේ තාප්ප ගොඩනැගිලි අමතක වීමක්ද? උඹලට එතකොට ඒව අමතක වීමක්ද? ඒව අමතක කිරීමද? බඩ අමතක වෙන්නෙම කෙලුණාම තමයි අමතකයි කියලා කියන්නේ. එතකම හොඳට මතකයි. ලක්ෂ 25 කප්පම ඉල්ලුවා මතකද නැද්ද? ඔබ ඉල්ලුවනේ. ඇයි කාදර් රිෆා මේ සටහන්කව සමග කියනවනේ. ඇවිල්ලා වගේ ලක්ෂ 25ක කප්පමක් කිල්ලුවා මන් දුන්නේ නෑ මහත්තයෝ. ඒකයි මගේ හෝටලේ කැඩුවේ කියලා. ඒ විතරක් නෙමෙයි අවසානයේ මේකත් කියලාපත් නිමා කරනවා. සේවකයෝ 150කට ආසන්න ප්‍රමාණයක රැකියා අයිමි කළා. අදටත් ඒ මිනිස්සුන්ට රස්සාව නැහැ. හෝටලේ සාමාන්‍ය සුළු සේවකයාගේ සිට වේටර් දක්වාත් කුස්සියේ සූපවේදියා දක්වාත් ඒ සියලුම පිරිස් අසරණ කරලා මහමකට බස්සන්න මේ කුපාඩි දේශබන්දුව වැඩ කළා. එදත් අපි ඌට බය නැහැ. අද බයත් නැහැ. ණයත් නැහැ යකෝ. උන්ට අපි බයත් නැහැ. නැවත හමු වෙමු. සුබ දවසක්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙස මේ රටේ ප්‍රගතිශීලී යුක්තිය අයදින මිනිස්සු දැස් දල්වාගෙන හා දැස් අය බලා සිටිනවා. අධිකරණ පද්ධතිය කෙරෙහි තබා ඇති ඒ ජනතා පරමාධිපත්‍ය බලය පොදු ජනතාව වෙත මුදා හැරලා මේ අයුක්ති සහගත පොලිසිය යුක්ති සහගත තැනකට යම් ප්‍රමාණයකට හෝ තල්ලු කරමු. ඒත් එක්කම අපි සමුගන්නවා තව දෙයක් පවසමින්. ඒ තමයි එන්.කේ. ඉලංගකෝන් මහත්තයා වගේ කීර්තිමත් පොලිස්පතිවරයෙක් අපගේ ජීවිත කාලය තුල නැවත බිහි වේවා යන්න අපේ ඒකායන පැතුමයි. නැවත හමු වෙමු. සුබ දවසක්. SL Deshaya, empowering citizens.